ඉල්ලුම පොඩ්ඩක් වැඩි වෙලා තියෙන. ඒ හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි මොනවත් හිතන්න එපා. හැමෝටම මම try කරනවා මේ උපරිමයෙන් මම දන්න දේවල් ටික කියලා දෙන්න. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය එන්න උත්සාහ කරනවා. නමුත් දැන් සමහර කට්ටිය මම දන්න කට්ටිය රත්තරපුරේ ඉන්න කට්ටිය මාත් එක්ක තරහ වෙනවා. සමහර කට්ටිය ක්ලාස් එකට එන්න විදිහක් නැහැ කියලා. දැන් ඒගොල්ලන් හිතන් ඉඳලා නැහැ. එහෙම දැන් අපි ඉතින් ඉගෙන ගත්ත කියලා එහෙම කී නේද? අර කුරුල්ලෝ වගේ අත්තරු පිහිදගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පුතාලා එවන්න ඕනේ. එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එතකොට මට දැන් ආරම්භයක් ගන්න මම ඕගොල්ලන්ගේ අපේ කෝස් එක සම්බන්ධව පොඩ්ඩක් කියන්නම් මුලින්ම. දවස් 6ක් ඇතුළත මම ඕගොල්ලන්ව ගේනවා. ඕගොල්ලන් ඉන්න දැන් යම්කිසි මට්ටමක් ඉන්නවනේ. ඒ මට්ටමේ ඉඳන් ජෙම් ට්‍රේඩින් කරන්න පුළුවන් මට්ටම එකක් ගේනවා. හරි. ඒ ට්‍රේඩින් කරන මට්ටමට එනවා කියන්නේ ඕගොල්ලන්ට එතනින් එහාට ටිකක් ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ ඕගොල්ලන් මේකේ වැඩිපුර කොයි පැත්තෙන්ද ඕගොල්ලෝ යන්න කැමති කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් මැනික් වල මූලිකවම තියෙනවා naturally colored gemstone. ඒ කියන්නේ පාට ගලේ තියෙනවා. ඒතර ඒ තියෙන ගලම කට් කරලා විකුණන්නේ. දෙක ගෙවුඩ. ලංකාවේ ඇතුලේ ගෙවුඩ වල තමයි වැඩි හරියක් සල්ලි තියෙන්නේ. අපිට හම්බෙන ජෙම්ස්ටෝන් වලින් 85ක් 90ක්ම හම්බෙන්නේ ගෙවුඩ විදිහ. ගෙවුඩ කියන්නේ මොනවද? දන්නවද කවුරු හරි? ගෙවුඩ කියන්නේ නැහැ. ගෙවුඩ කියන්නේ කලර් එක නැහැ. සියලුම මැනික් වලට අදාළ කරන රෙයාරිටි එක, ඩියුරබිලිටි එක ඔක්කොම තියෙනවා. තියෙනවා. නමුත් කලර් එක නැහැ. කලර් එක නැති වෙනකොට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. බියුටි එකක් නැහැ. නේ? ලස්සනක් නැහැ. ලස්සන නැතිවෙන පස්සේ මොකද වෙන්නේ? ආශාවක් නැහැ. ආශාවක් නැහැ කියන්නේ ඩිසබිලිටි එකක්. එතකොට ලස්සනයි ආශාවයි දෙක නැති තැන තමයි ඔය ගෙවුඩ එක නතරලා තියෙන්නේ. දැන් අපි හදන්නේ ට්‍රේඩර්ස්ලා විදිහට ඔය ගලට ලස්සන දීලා මිනිස්සු අතර ආශාව ඇති කරගන්න. එතකොට නිකම්ම මේක මැනිකක් වෙනවා.